විද්‍යාලපතිතුමිය ඇතුළු ආදරණීය ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. සුබ දැසනක් දරුවනේ. අද ශරීර සුවතා වැඩසටහන වුණත් විනාඩි 10ක් විතර අපි මැඩම්ගෙන් ඉල්ලගත්තා. චූටි වැඩසටහනක් තියෙනවා නිමාවටපත් කරන්න. ඉතින් පසුගිය දවසක අපි අන්න අතන මල් ටිකක් හිටව ඉන්නකොට අපි කතා බහකට ලක් වුණා එක්තරා දරුවෙක් පිළිබඳව. ඉතින් එයා කළු පාලමටත් එහා ඉඳන් දුරින් ඉඳන් පයින් එනවා කියලා ළමයි අතරින්ම තමයි කතාව එළියට ආවේ. ඉතින් ඔය කතා බහේ අවසානයේ අපේ පාසලේ දරුවෝ දෙන්නේ සූදානම් වුණා ඒ දරුවට උදව් කරන්න. මම සූදානම් ඒ දරුවෝ දෙන්නගේ නම් ටික ප්‍රකාශයටපත් කරන්න 8 ශ්‍රේණියේ ශෙහාන් සහ 9 ශ්‍රේණියේ සිතුම්. පුතේ ඉස්සරහට එන්න. ඉතින් මේ දරුවෝ දෙන්න දැනට කීප දවසක ඉඳන් සල්ලි එකතු කරලා අපේ දිල්ෂාන්ට බයිසිකලයක් අරන් දෙන්න කටයුතු සූදානම් කරා. ඉතින් මං හිතන්නේ ඒකේ භාවිත කළ බයිසිකලයක් නෙමෙයි අලුත්ම බයිසිකලයක් තමයි අද පාසලට අරගෙන ආවේ. මං හිතන්නේ සිතුම්ගේ අම්මයි තාත්තයි ඉන්නවා මෙතෙන්ට ඇවිල්ලා මං ආරාධනා කරනවා අපිට ඉතින්ට අවස්ථාව ලබා දෙන්න පැමිණෙන්න කියලා. මැඩම්ටත් අපේ ශිහාන්ගේ අම්මටයි තාත්තටයි ආරාධනා කරනවා. දීෂාන් එන්න පුතේ. ඔයාට අද බයිසිකලයක් හම්බ වෙනවා. පයින් යන්න ඕන වෙන එකක් නෑ. මැඩම්ට ආරාධනා කරන අපේ ශිහාන්ටයි අපේ සිතුම්ටයි මම හිතන්නේ මේක සංවිධානය කරේ 10 පන්තියේ අදාළ මල් පොකුර ලබා දෙන්න කියලා. ඉතින් ජීවිතයේ ඕනතරම් අවස්ථා හම්බ වෙනවා අපිට අමාරු වැඩ කරන්න ලේසි. හරිම ලේසි අමාරු වැඩක් කරන්න. හැබැයි පුතේ මේ වගේ යහපත් දෙයක් කරන්න ඉතාමත් අමාරුයි. අමාරුවෙන් උනත් යහපත් දෙයක් කරොත් මං හිතන්නේ ඒක තමයි අර එක පහනකින් පහන් 100ක් දැල්ලුවත් ඒ ඔක්කොම නිවිල යනවා. එක පහනකට පුළුවන් මුළු සමාජයක්ම ආලෝකමත් කරන්න. ඉතින් මේ දරුවෝ දෙනා මං හිතන්නේ ලොකු ආදර්ශයක් දුන්නේ හැමෝටම. අපේ මැඩම් කිව්වා වගේ බයිසිකලේ අතනින් දාලා තව කෙනෙක් ගිහින් අනෙක් කෙනාගේ රෝදේ හුලං අරිනකොට මේ දරුවෝ දෙන්න එකතු වෙලා අද දේශාන්ට බයිසිකලයක් අරන් දුන්නා. ඉතින් අරගන්න තියෙන ආදර්ශ බොහොමයි. ජීවිතේ ගොඩාක් දේවල් ලැබෙනකොට manussකම අනිත් අයට උදව් කරන එක පෑලදොරින් අපි යතරින් විසි වෙලා යනකොට මෙහෙම දරුවෝ අද සමාජයේ ඉන්නවා කියන එක ඇත්තට මේ දෙමෝපියන්ට ලොකු වටිනාකමක් කියන එක මතක් කරමින් මැඩම්ට කතා කරනවා ආරාධනා කරනවා වචන ස්වල්පයක් ඉදිරිපත් කරන්නට.